කමනි. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. අපි හිතන දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි නොහිතන වෙලාවක නොහිතන දේවල් සිද්ධ වෙලා මුළු ජීවිතේම වෙනස් කරනවා. මම විවාහ වෙලා හිටියේ චානක එක්ක. අපි බැඳලා අවුරුදු 2ක් විතර ඇති. අපිට චූටි බබෙක් ඉන්නවා. එයාට දැන් මාස 5යි. චානක කියන්නේ නරක මිනිසෙක් නෙවෙයි. ඒත් එයා හරිම සැරයි. එයාට ඕනේ එයා කියන විදියට මේ ගෙදර හැම දෙම සිද්ධ වෙන්න. මගේ හිත ගැන මගේ ආසාවන් ගැන එයා වෙඩිය හිතුවේ නැහැ. එයා හිතුවේ මට කන්න බොන්න දීලා ඉන්න ගයක් බුන්නම මම සතුටින් ඉන්න ඕනේ කියලා. ඒත් ගැහණියකට ඊට වඩා දෙයක් ඕනේ කියන එක එයා තේරුම් ගත්තේ නැහැ. දවසක් හවසක චානක වැඩ එරිලා එනකොට එයාගේ යාළුවෙක්ව එක්කගෙන ආවා. එදා වැස්ස දවසක්. මම හිටියේ බබාව නලව. ගෙදරට කවුරුත් එන්නේ නැති නිසාත් චානක එන්න රෑ වෙන නිසාත් මම ඇඳගෙන හිටියේ ගොඩක් තුනී ඇඟට හිරවුණු දුහුල් නයිටියක්. ඒක රෝස පාටයි. මම ඒකට ආස වුණාට ඒක ඇඳගෙන කෙනෙක් ඉස්සරහට යන්න බෑ කියලා මම දැනගෙන හිටියා. කමනි චානක සාලේ ඉඳන් කතා කරද්දි මම ඉක්මනට බබාවත් වඩාගෙන එළියට ආවා. "ඇයි චානක?" මම අහගෙන එළියට එනකොටමයි දැක්කේ චානක එක්ක තව කෙනෙක් ඉන්නවා කියලා. එයා උස්ස හැඩකාර පිරිමියෙක්. නම කපිල. මාව දැක්ක ගමන් කපිලගේ ඇස් ලොකු වුණා. මට එකපාරටම තේරුණා මම ඇඳගෙන ඉන්න ඇඳුම එච්චර හොඳ නෑ කියලා. මගේ ඇඟේ හැඩේ වගේම යට ඇඳුම් පවා ඒකෙන් යන්තම් පේනවා කියලා මට මතක් වුණා. මට පොළව පලාගෙන යන්න හිතුණා. මම ඉක්මනට බබාව පපුවට තුරුල් කරගෙන ඇඟ වහගන්න හැදුවා. මේ ඉන්නේ කමනි. මේ මගේ වයිෆ්. චානක කිසි ගාණක් නැතුව මාව අඳුන්වලා දුන්නා. කමනි, මේ ඉන්නේ කපිල, මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක්. අද ටවුන් එකේදී හම්බ වුණා. කපිල මගේ දිහා බලාගෙන හිටියේ හරි අමුතු විදියට. ඒ බැල්මේ තිබුණේ රාගයක් විතරක් නෙවෙයි, පුදුමයක්. නංගිට ගොඩක් මහන්සි පාටයි. කපිල hina වෙලා කිව්වා. ඔව් අයියේ, මේ බබා එක්ක. මම ගොතගගා කියලා ඉක්මනට කාමරයට දිව්වා. මගේ පපුව ගැහෙන්න ගත්තා. මම ඉක්මනට වෙන ගවුමක් දාගෙන එළියට එනකොට චානකයි කපිලයි සෝෆා එකේ වාඩි වෙලා කතා කර හිටියා. මම තේ හදන්න ආවා. එදා කපිල යනකම්ම මම හිටියේ හරිම අපහසුවෙන්. එයා යනකොට මම දිහා බලලා "මම ආයේ එන්නම් කමනි" කියලා කිව්වේ හරිම අර්ථවත් විදියට. එදායින් පස්සේ සතියක් විතර යනකම් කපිල ආවේ නැහැ. ඒත් එක දවසක් දවල් වරුවක ගේට්ටුව ගාව හෝන් සද්දයක් ඇහුණා. මම ගිහින් බලද්දි කපිල චානක ගෙදර නෑ කියලා දැනම එයා ඇවිත් තිබුණේ. කපිල අයියේ, චානක ගෙදර නෑනි. මම ගේට්ටුව ගාවට ගිහින් කිව්වා. මම දන්නවා කමනි. මම මේ පැත්තේ වැඩකට ආවා. නිකමට හිතුණා ඔයාලව බනලා යන්න. අනික මම පොඩි තෑග්ගක් ගෙනාවා. කපිල කායකෙන් බැහැලා මගේ අතට පාර්සලයක් දුන්නා. මේ මොකද්ද? බබාටද? මම අහුවා. නෑ, බබාට නෙවෙයි. බබාගේ අම්මට. එහෙම කියලා කපිල මගේ ඇස් දිහා කෙලින්ම බැලුවා. බබාලා ගැන බලන්න ඕනතරම් අය ඉන්නව කමනි. ඒත් බබාලාගේ අම්මලා ගැන බලන්න කවුරුත් නෑනි. එදා මම දැක්කා ඔයා ගොඩක් මහන්සියෙන් ඉන්නේ කියලා. මට මේ වචන ටිකට ඇස්වලට කඳුළු ආවා. චානක කවදාවත් මට එහෙම දෙයක් දීලා නැහැ. මගේ මහන්සිය ගැන අහලා නැහැ. මම පාර්සලේ ඇරලා බලුවා ඒකේ තිබුණේ ලස්සන ගවුමක්. අනේ අයියේ මේක එපා කියන්න එපා. මම ආසයි කමනි ලස්සනට ඉන්නවා දකින්න. එදා අර නයිටියටත් ඔයා ලස්සනයි. ඒත් මේකට ඊට වඩා ලස්සන වෙයි. කපිල මගේ ළඟටම ඇවිල්ලා හෙමින් කිව්වා. එදා ඉඳන් කපිල නිතරම වගේ අපේ ගෙදර එන්න පටන් ගත්තා. එයා එන්නේ බොරු හේතු මවාගෙන. සමහර වෙලාවට චානක ඉන්න වෙලාවට එනවා. සමහර වෙලාවට චානක නැති වෙලාවට එනවා. චානක නැති වෙලාවට එයා ගේ ඇතුළට එන්නේ නැහැ. මිදුලේ ඉඳන් මාත් එක්ක පෑ ගණනක් කතා කරනවා. අපි දෙන්න අතරේ පුදුම හිතවත්කමක් ඇති වුණා. මට දැනුනේ මගේ පාළු හිතට ලොකු සහනයක් ලැබුණා වගේ. මම චානකට කියන්න බැරි දේවල් කපිලට කිව්වා. කමනි, ඔයා හරි ලස්සනයි. චානක පින් කරලා තියෙනවා ඔයා වගේ කෙනෙක් ලබන්න. ඒ ඌට ඒකේ අගයක් නැහැ. දවසක් කපිල මගේ අතින් අල්ලලා කිව්වා. අනේ අයියේ, ඕවා කියන්න එපා. මට බයයි. මම අත අහක ගත්තත් මගේ හිත එයාට ඇදිලා ගිහින් ඉවරයි. ඔය විදියට අපි දෙන්න හරිම ලෙංගතිව විටියා. දවසක් හවසක කපිල ආවා. එදා වැස්ස දවසක්. චානක ගෙදර එන්න පරක්කුයි කියලා මම දැනගෙන හිටියා. කපිල කුස්සියටම ආව මම උයන දිහා බලන් ඉන්න. මම උදව් කරන්නද මැනික?
කපිල මගේ පස්සෙන් එවිල්ලා මගේ ඉන වටා අත යවුවා. අනේ කපිල, කවුරු හරි දකීවි. මම මිමුණුවා. ඒත් මම එයාගේ නෑත්තුනේ නැහැ. එයාගේ උණුසුම මට ඕන වෙලා තිබුණේ. කවුරු දකින්නද? අපි දෙන්න විතරනේ. කපිල මගේ බෙල්ලට හාදුවක් දුන්නා. මගේ ඇඟ හිරිවැටිලා ගියා. අපි දෙන්න ඒ විදියට කුස්සියේ hina වෙවි පොඩි පොඩි ආදර වදන කියා හිටියා. එකපාරටම කුස්සියේ දොර දඩස් ගාලා ඇරුණා. අපි දෙන්න ගැස්සිලා ඈත්ුණා. දොරකඩ හිටියේ චානක. එයාගේ ඇස් රතු වෙලා කේන්තියෙන් ගෙහෙනවා. තොපි මොකද මෙතන කරන්නේ? ගොරහැඩි සද්දෙන් කෑ ගැහුවා. චානක පොඩ්ඩක් ඉන්න මගී කියන දේ අහන්න. කපිල කියන්න හැදුවත් චානක ඇහුවේ නැහැ. එයා කපිලව එළියට දාලා ගේට්ටුව වහලා දඩ බඩ ගාලා ගේ ඇතුළට ආවා. අනේ චානක මට ගහන්න එපා. අපි වැරදි දෙයක් කළේ නෑ. මම අඬ වැඳලා කිව්වා. පහුදා උදේ චානක මගේ මූණවත් බලන්න නැතුව වැඩට ගියා. එයා ගියේ දොර හයියෙන් වහගෙන. මගේ ඇඟම රිදෙනවා. මූණ ඉදිමිලා. මම සාලේ සෝෆා එකේ ඉඳගෙන අඬ හිටියා. ටික වෙලාවකින් ගේට්ටුව ඇරෙන සද්දයක් ඇහුණා. මම හිතුවේ චානක ආපහු ආවා කියලා. මම බයෙන් ගැහි බලද්දි දොරකඩ හිටී කපිල. කපිල මම පුදුමෙන් නැගිට්ටු. ඇයි ආවේ? චානක දැක්කොත් මාව මරයි. කපිල ඉක්මනට මගේ ළඟට දුවගෙන ආවා. එයාගේ ඉදිමිච්ච මූණ දැක්කම එයාගේ ඇස්වල කඳුළු පිරුණා. දෙයියනේ, ඌ ඔරාට ගහුවද කමනි? තිරිසනා. කපිල මාව බදාගත්තා. මට සමාවෙන්න කමනි. මේ ඔක්කොම උනේ මගේ හින්දා. නෑ කපිල, ඔයා යන්න. මම කිව්වත් මට එයාගේ පපුවේ නෑස් වෙන්න හිතුනේ නැහැ. ඒ ආරක්ෂාව මට ඕන වෙලා තිබුණේ. මම යන්නේ නැහැ. මම කොහොමද ඔයාව දාලා යන්නේ? මට දන්නවා ඊයේ රෑ මට නිින්ද ගියේත් නැහැ. මම උදේම ආවේ චානක ගියාද බලන්න. කමනි, මට ඔයා ඕනේ. මට තවත් මේක හංගගෙන ඉන්න බෑ. කපිල මගේ මූණ දෝතින්ම අරගෙන මගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ මම කවදාවත් දැක්කපු නැති ආදරයක්. අපි දෙන්න මෙච්චර දවස් යාළුවෝ වගේ හිටියට මගේ හිතේ ඔයා ගැන ලොකු ආදරයක් තිබුණ කමනි. ඔයා දුක් විඳිනව මට බලන් ඉන්න බෑ. මට ඔයා ඕනේ කපිල. මාව බේරගන්න. මම එයාගේ බෙල්ල බදාගෙන ඇඬුවා. මම ඔයාව කාටවත් දෙන්නේ නැහැ මැනික. අද ඉඳන් ඔයා මගේ. කපිල මාව හරහට වඩාගත්තා. එයා මාව කාමරයට අරගෙන ගියා. රිදෙනවද මැනික? එයා ඇහුවේ හරිම ආදරෙන්. නෑ, ඔයා ඉන්නකොට රිදෙන්නේ නැහැ. මම කිව්වා. එදා අපි දෙන්න අපේ සීමාවන් බිඳගෙන එකතු වුණා. ඒක රාගයක් විතරක් නෙවෙයි. ඒක අවුරුදු ගාණක් හිර කරගෙන හිටපු හැඟීම් පුපුරලා යාමක්. චානක මට කවදාවත් නුදුන්න සතුටක් සැනසීමක් මම කපිලගෙන් වින්දා. එයාර මට සැලකුවේ මලක වගේ. මගේ හැම අංගලක්ම එයාගේ ආදරෙන් තෙත්තුණා. අපි දෙන්න ඒ මොහොතේ මුළු ලෝකෙම අමතක කළා. කමනි, අපි දෙන්න එකට වෙලා මහන්සි වෙලා ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට කපිල මගේ ඔළුව අත ගහන ගමන් කතා කළා. දැන් මොකද කරන්නේ? චානක ආවොත්. මට දන්නේ නෑ කපිල. මට ආයේ චානක එක්ක ඉන්න බෑ. එයා මාව මරයි. අද මම වින්ද සතුට ආදරේ මට ජීවිත කාලෙටම ඇති. මට ඔයත් එක්ක යන්න ඕනේ. මම කපිලගේ පපුවට තුරුල්ලුණා. හරි, ලෑස්ති වෙන්න. අපි යමු. බබාවත් ගන්න. මම ඔයාව මේ අරන් යනවා. ආයේ කාටවත්ම ඔයාව රිදන්න මම ඉඩ තියන්නේ නැහැ මැනික. කපිල මගේ නලල ඉම්බා. එදා මම ගෙදරින් එළියට බැස්සේ මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලගෙන. සමාජය මොනව කිව්වත් ලෝකෙ මොනව හිතුවත් මට මගේ සතුට ලැබුණා. මම මගේ නියම ආදරය හොයාගත්තා. කපිලගේ අතේ ඇල්ලිලා යනකොට මට දැනුනේ මම ලෝකෙ දිනපු ගැහණියක් කියලා.